Hello, welcome to my YouTube channel. එන්න අද අපි යමු අපිත් එක්ක බීච් එකට. මම නම් මේලා කියන්න ආසම තැනක් තමයි බීච් එක කියන්නේ. අත්‍තරම එළියට බහිද්දි නම් වැහි අඳුරක් තිබ්බා. මම බය වුණා වහිද දන්නේ නැහැ කියලා. මොකද ඉතින් එහෙම වැඩනේ වෙන්නේ අපිට. මොකක් හරි වැඩක් කරන්න ආසාවෙන් ගියොත් මොකක් හරි බාල්දියක් පෙරලෙනවනේ. ඉතින් වැහි අඳුරත් බලාගෙන වහින්න එපා කියලා හිත ඉතින් දැන් ඔන්න අපි යනවා. ඇත්තටම කියනවා නම් බීච් එක කියන්නේ මට මගේ හිත නිවෙන්න පුළුවන් තැනක්. මට හරිම සතුටක් දැනෙනවා බීච් එකට ගියාම මුහුද දිහා බලන් හිටියාම. මම හිතන්නේ හැමෝටම එහෙම වෙන්නදී. හැබැයි මෙහෙම දෙයක් තියෙනම දවල්ට නම් බීච් යන්න පොඩ්ඩක්වත් ආස නැහැ. එනෝනම් මේ යන ටයිම් එකට තමයි අපි ගෙදරින් ගියත් මං හිතන්නේ 4:00 විතර මට වතුර තිබහත් ඇති වෙලා අපි වතුර බෝතලයකුත් ගත්තා. ඊට පස්සේ දැන් බීච් එකට ආවා. මම ඉතින් යනකොට හරිම සතුටුයි. මම මේ ගොඩක් දවසකින් බීච් එකට ආවේ. ඉතින් මේ හරිම සතුටුයි. අද ගෝල් ෆේස් එකේ මාර සෙනඟ. ඉතින් සරුංගල යවනවා කොහොමද ගෝල් ෆේස් එකේ හවසේදී සෙනඟනේ. ඉතින් මේ තැන්වල කට්ටි ඉඳගෙන කවුරුත් හැබැයි මෙහෙමයි. කවුරුත් තව කෙනෙක්ව ජජ් කරන්න යන්නේවත් තව කෙනෙක් දිහා බලාගෙනවත් එහෙම නැහැ. හැමෝම තම තමන්ගේ පාඩුවේ කපල් එකක් නම් තමන්ගේ පාඩුවේ ෆැමිලි එකක් ඇවිල්ලා ඉන්න හිටි කට්ටියක් තමන්ගේ පාඩුවේ. හරිම ෂෝක්. කවුරුත් දිහා බල අනිත් අය මොනවද කරන්නේ ඒව මොනවත් නැහැ. ඉතින් හරිම ෂෝක්. ඇත්තටම අපිට බීච් එක එන්ජොයි කරන්න පුළුවන් තැනක්. ඉතින් ඔයාලා බලන්න මේ අහස පුදුම තරම් ලස්සනයි. පිස්සු ඇදලා හිටියදා මම මේ අහසට. එදා මට වෙනදට වඩා අහස මාර ලස්සනයි. කලර්ස් ඒ සන්සෙට් එක වෙද්දි පුදුම තරම් ලස්සනයි. මේ මම කිසිම ඉෆෙක්ට් එකක් දාලා නෙවෙයි තියෙන්නේ. මේ හරිම ලස්සනයි. ඉතින් බීච් එකට වෙලා ඇවිද හිටියා රැල්ල පාග හරිම ෂෝක් අනේ. ඒකනේ හරිම ෂෝක් ඇත්තටම. ඉතින් මම චුටි වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගත්තා. මට මේ ඇත්තටම ඕනේ අර ඉර පැත්ත ගන්න. ඉතින් මේ චුටි වීඩියෝ ටිකක් අරගෙන මාරම ෂෝක් ඉතින් මම නම් හරිම එන්ජොයි කරා. ඒ පරිසරයේ මුහුද හරිම ෂෝක්. හරිම කාම්. හැබැයි මෙහෙමයි. රොඩු තිබ්බා. මන් දන්නේ නැහැ මිනිස්සු ඇයි මෙහෙම රොඩු දාන්නේ කියලා. ඊට පස්සේ ඉතින් ඔන්න මගේ සෙරප්පු දෙක වැලිය ඇවිල්ලා මම මේක අපි දාගත්තා. මොකද මම සෙරප්පු දෙක මේ අලුතින් ගත්තා. ඉතින් දන්නවද අලුතින් දෙයක් ගත්තාම අපි දැන් මොන හරි කන්න යන්නේ. තල්ලු කරන් යන්නත් ඕනේ. මම කරත්තයක් හරි කරත්තේ. ගෝල් ෆේස් එකට ආවොත් ඉතින් ඔතන තියෙන මොනවා හරි කන්න තු යන්න බෑනේ. කොහොමද ඉස්සු වඩේ නම් කන්න බෑ. මොකද මේ උඩ ગેස්ට්‍රයිටිස් තියෙනවා. අහගෙන යන ગેස්ට්‍රයිටිස් උත් ඇවිස්සෙනවා ඉස්සු වඩේක. ඒ නිසා ඉස්සු වඩේ කන්නේ නැතුව වෙන මොනවා හරි කමු කියලා අපි තීරණය කරලා උතන කඩවල් පේලියක් තියෙනවනේ. ඉතින් ඊට පස්සේ ඒක තැනකට ගිහින් මොනවද අපි ගත්තේ? මම හිතන්නේ අපි ගත්තේ උඳු වඩේ කුකුයි අර රොටි නාන් රොටි දේවා මොනවද මන්නේ. අන්න ඒවා ඒ වගේ කට්ටිය වලේ ආයෙ බදලා මොනවද හොදි එකක් එහෙම දාලා දෙනවා. මේ තියෙන උඳු වඩේ එකයි අර රොටි එකයි. එකම පේස්ට් එක තමයි අතට දාන්නේ. ඒක මට නම් ඇත්තටම රහකට වඩාදී සැරක්. ඇත්තටම ඒක මාරම සැරයි. මට නම් මාර සැරයි. සමහරවිට සැර කන කෙනෙක්. හැබැයි මට මේ ඒක සැරයි රොටිය බැදලා තිබ්බ එක බදින්න නැතුව තිබ්බනම් හොඳයි කියලා හිතනවා. ඊට පස්සේ අපි රෑ වෙලා එන්න පිටත් වුණා. ඉතින් මගේ ෆෝන් එක දිහා බලන් ගිහලා මගේ කකුල ඇනගත්තා. මම එතන අර තිබ්බ ගලක හරිම ෂෝක්. කොහොම වැඩක් නම් මම කරගන්නවම තමයි. කොහේ ගියත් මොකක් හරි වගේ අකර තැප්පයක් අඤ්ඤ කුරුස් වැඩ මම කරගන්නවා. ඉතින් කරන්න දෙයක් නෑ. මේ මම ඒ මුන් නැත්තම් නිකන් මම නෙවෙයි වගේනේ. ඊට පස්සේ ඉතින් අපි එන්න පිටත් උටා. රෑ ඉතින් එන ගමන් තමයි මේ ඉන්නේ ගෙදරට. එන ගමන් මට දෙන බින්චුන් එකක් බොන්න. ඊට පස්සේ අපි ආවා
බින්ජුන් යන්නේ නෙමෙයි. බින්ජුන් එකේ මොනවා හරි බොන්න ඉතින් මොනවා හරි නෙමෙයි හැමදාම මම බොන එක තමයි ගත්තේ. ඊට පස්සේ කීල්ස් එකට ආවා. කීල්ස් එකට ඇවිල්ලා ගෙදර ඇවිල්ලා තමයි මම මේක දුවේ මොකද ගේ ළඟමයි තියෙන්නේ. එහෙනම් ආයෙත් එන්නම් බයි.